අපි කතා කරන වචන වලින් අනිත් අයට දැනෙන්නේ 7% විතරයි. ඉතිරි 9.3%ක්ම තීරණය වෙන්නේ අපේ ශරීර භාෂාවෙන්. ඒ කියන්නේ කෙනෙක්ගේ ඇස්, අතපය හැසිරෙන විදියෙන් අපිට පුරුවන් එයාගේ හිතේ තියෙන දේ හරියටම දැනගන්න. අද ෆැක්ට් කෝටෙක්ස් තුලින් අපි කියලා දෙන්නේ ඕනෑම කෙනෙක්ගේ හිත එක්ස්රේ එකක් වගේ කියවන මනෝවිද්‍යාත්මක රහස් 5ක් ගැන. ඇස් වල රහස. eye contact. කෙනෙක් බොරු කියද්දී ඇස් මගහරිනවා කියලා හැමෝම කිව්වට දක්ෂ බොරුකාරයෝ කරන්නේ ඔයාගේ ඇස් දිහා නොසෙල්වි බලන් ඉන්න එකයි. සාමාන්‍ය කෙනෙක් කතා කරද්දී ඇස් දිහා බලනවා. හැබැයි කෙනෙක් හිතාමතාම ඇසිපිය නොහෙලා ඔයා දිහා බලන් ඉන්නවා නම් එයා උත්සාහ කරන්නේ ඔයාව පාලනය කරන්නයි. කකුල් කියන ඇත්ත. The feet. අපි මූණ පාලනය කළත් කකුල් පාලනය කරන්න අපිට අමතක වෙනවා. කෙනෙක් ඔයා එක්ක hina වෙලා හිටියට එයාගේ කකුල් දෙක තියෙන්නේ දොරක් පැත්තට හැරිලා නම් ඒ කියන්නේ එයාට මේ කතාවෙන් අයින් වෙලා යන්න ඕන කියන එකයි. මූණ hina වුණාට කකුල් කියන්නේ ඇත්ත. කැඩපත් නීතිය. mirroring. අපි කෙනෙක්ට ඇත්තටම කැමති නම් අපි නොදැනුවත්වම එයා ඉන්න ඉරියව්ව කොපි කරනවා. ඔයා වතුර බොනකොටම ඉස්සරහා ඉන්න කෙනාත් වතුර බොනවා නම් ඒ කියන්නේ ඔයාලා අතර ලොකු මානසික සම්බන්ධයක් තියෙනවා. කෙනෙක්ව ඔයාට කැමති කරගන්නත් මේ සියුම් කොපි කිරීම උදව් වෙනවා. පිනෝකියෝ effect. lying. නහය ඇල්ලීම. බොරු කියද්දී නහයේ තියෙන ස්නායු උත්තේජනය වෙලා පොඩි කසන ගතියක් එනවා. ඒ වගේම කෙනෙක් අතින් කට වහගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් කියන්නේ එයාගේ යටිසිත උත්සාහ කරනවා එයා කියන බොරුව එළියට එන එක වළක්වන්න. මේවා FBI එකෙන් පවා බොරු අල්ලන්න පාවිච්චි කරනවා. නිශ්ශබ්දතාවයේ බලය. silence. ඔයාට කවුරු හරි බොරු කියනවා කියලා සැකනම් එයා කතාව ඉවර කළාම කිසිම දෙයක් නොකිය ඇස් දිහාම බලන් ඉන්න. මේ නිශ්ශබ්දතාවය බොරුකාරයෙක්ට දරා ගන්න බෑ. එයා අපහසුතාවයටපත් වෙලා තව තවත් විස්තර කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට තමයි එයාට ඇත්ත කියවෙන්නේ. ඉතින් මේ රහස් 5 පාවිච්චි කරලා අදම ඔයාගේ වටපිටාවේ අයව කියවන්න පටන් ගන්න. වීඩියෝ එක වටිනවා නම් යාළුවෙකුටත් ෂෙයා කරන්න. තවත් මේ වගේ මනස ගැන රහස් දැනගන්න ෆැක්ට් කෝටෙක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ජයග්‍රාහී දවසක්.